ACH Astro YouTube නාලිකාවට මගේ යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් මාසයේ ලග්න 12ටම බලපාන ආකාරය පිළිබඳව කෙටි පලාපර විග්‍රහයක්. රැකියාවට සුබද? ව්‍යාපාරයට වෙනසක් තියනවද? මුදල් ලැබීම වැඩි වෙයිද? ආදරය සහ විවාහ ජීවිතේ කොහොම වේවිද? ඒ වගේම මේ මාසයේ ඔබට වඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණේ කුමක්ද? අද වීඩියෝෙන් මේ සියල්ල ගැන ලග්න 12ටම වෙනවෙන්ම කතා කරමු. ඔබේ ලග්නයට අදාළ කොටස විතරක් බලලා නවතින්න නැතුව පවුලේ අයගේ සහ ඔබ ආදරය කරන අයගේ ලග්න ගැනත් බලන්න. පළමුවෙන් අපි බලමු මේෂ ලග්නය පිළිබඳව. මේෂ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසය කියන්නේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් මාසයක්. රැකියාව සම්බන්ධයෙන් අලුත් වගකීම් ලැබෙන්න පුළුවන්. මෙතෙක් ඔබ කළ කැපවීම ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක්වන්නටත් ඉඩ තියෙනවා. ව්‍යාපාර කරන අයට අලුත් සම්බන්ධතා හරහා අවස්ථා ලැබිය හැකියි. මුදල් පැත්තෙන් ලැබීම් තිබුණත් අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම වැදගත්. ආදර සම්බන්ධතාවලදී තරමක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඉක්මන් තීරණ ගැනීම වෙනුවට දෙපාර්ශ්වයම කතා කර තීරණ ගැනීම වඩාත් හොඳයි. මේ මාසයේ පුරාවටම කෝපයට වඩා සැලසුමට මුල් තැන ලබා දෙන්න. වෘෂභ ලග්න හිමියන් ගැන සැලකීමේදී වෘෂභ ලග්න හිමියන්ට මේ මාසයේ රැකියාව සහ වෘත්තීය අනාගතයේ වැදගත් වෙනවා. ඔබට මෙතෙක් තිබූ වගකීම් වෙනස් විය හැකි අතර අලුත් තනතුරක් හෝ අලුත් වගකීමක් පිළිබඳව සාකච්ඡා ඇතිවීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාරිකයන්ට හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම වැදගත්. මුදල් ලැබීම ගැන සුබ බලාපොරොත්තුවක් තිබුණත් විශාල ආයෝජනවලදී හදිසි තීරණ නොගන්න. පවුලේ වැඩිහිටියන් සමග සම්බන්ධ වගකීම් වැඩි විය හැකියි. ස්ථාවරත්වයේ රැකගෙන ක්‍රමානුකූලව ඉදිරියට යන්න. මිථුන ලග්න හිමියන් ගැන සැලකීමේදී මිථුන ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ සංනිවේදනයේ සහ සම්බන්ධතා ඉතා වැදගත්. රැකියාවේදී ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලැබෙනවා. අලුත් පාඨමාලාවක්, පුහුණුවක් හෝ අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කිරීමටත් හොඳ කාලයක්. විදේශ සම්බන්ධතා ඇති අයට විශේෂ අවස්ථා ලැබිය හැකියි. මුදල් පැත්තෙන් එකවර ලැබීම් වලට වඩා ක්‍රමානුකූල ආදායම වැදගත්. ආදරය සම්බන්ධයෙන් පැරණි ගැටලුවක් නැවත සාකච්ඡා කිරීමට සිදු විය හැකියි. කතා කරන වචන දෙවරක් සිතා බලා කතා කරන්න. කටක ලග්න හිමියන් ගැන සැලකීමේදී කටක ලග්න හිමියන්ට මේ මාසයේ විශේෂයෙන්ම පෞද්ගලික වර්ධනය සහ අනාගතය පිළිබඳ සැලසුම් ඉතා වැදගත්. ගුරු ග්‍රහයා කටක රාශියේ ගමන් කිරීම නිසා තම හැකියාවන් වර්ධනය කර ගැනීමට උනන්දුව වැඩි විය හැකියි. රැකියාවේදී ඔබට හොඳ අවධානයක් ලැබිය හැකියි. ව්‍යාපාරිකයන්ට අලුත් ව්‍යාපාරිකයන් හෝ අලුත් වෙළඳ අවස්ථා සම්බන්ධයෙන් සුබ ප්‍රවණතාවයක් තිබිය හැක. මුදල් පැත්තෙන් වඩාත් හොඳ සැලසුම් ඇති කරගන්න. ආදරය සහ පෞල් ජීවිතය තුළ ඔබගේ අවධානය සහ ආදරය වැඩි වශයෙන් අවශ්‍ය වේ. ඔබ ගැන විශ්වාසය තබා ඉදිරියට යන්න. සිංහ ලග්න හිමියන් ගැන සැලකීමේදී සිංහ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසය අභ්‍යන්තර වෙනස්කම් සහ අලුත් තීරණ ගෙන එන්න පුළුවන්. ඔබ මෙතෙක් අල්ලාගෙන සිටි සමහර දේවල් අත්හැර අලුත් මාර්ගයකට යාමට සිතෙන්න පුළුවන්. රැකියාවේදී පසුබිමේ සිදුවන දේවල් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්. මුදල් සම්බන්ධයෙන් රහසිගත හෝ අනපේක්ෂිත වියදම් ඇතිවිය හැකි නිසා ඉතිරි කිරීම වැදගත්. ආදර සම්බන්ධතාවකදී අනවශ්‍ය සැකයක් ඇති කරගන්න එපා. සියල්ල පාලනය කිරීමට උත්සාහ කරනවා වෙනුවට අවශ්‍ය දේ පමණක් පාලනය කරන්න. කන්‍යා ලග්නය ගැන සැලකීමේදී කන්‍යා ලග්න හිමියන්ට මේ මාසයේ මුදල් සහ අවුල් සම්බන්ධතාව වැදගත් වේ. රැකියාවේදී වගකීම් වැඩි විය හැකි නමුත් ඒ හරහා ඉදිරියේදී ප්‍රතිලාභ ලැබීමට අවස්ථාවක් තිබෙනවා. ව්‍යාපාරිකයන්ට හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේදී ලිඛිත ගිවිසුම් සහ පැහැදිලි කොන්දේසි ගැන සැලකිලිමත් වන්න. සැප්තැම්බර් 2 පමණ සිකුරු තුලා රාශියට මාරු වීමත් සමග මුදල් සහ පවුල් සම්බන්ධ කාරණා කෙරෙහි අවධානය වැඩි විය හැකියි. මුදල් සම්බන්ධ තීරණවලදී හැඟීම් වලට වඩා ගණනයට මුල් තැන ලබා දෙන්න. තුලා ලග්න හිමියන් ගැන සැලකීමේදී තුලා ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ සම්බන්ධතා සහ පෞද්ගලික ආකර්ෂණය වැඩි වෙන කාලයක් විය හැකියි. සිකුරු ඔබේ ලග්නයට පැමිණීම නිසා පෙනුම, සමාජ සම්බන්ධතා සහ නිර්මාණශීලී කටයුතු කෙරෙහි උනන්දුව වැඩි විය හැකියි. රැකියාවේදී නව සම්බන්ධතා හරහා අවස්ථා ලැබෙන්නට පුළුවන්. විවාහ අපේක්ෂකයන්ට හොඳ සම්බන්ධතාවයක් හමු වීමට ඉඩ තිබෙන කාලයක්. දැනට විවාහ වී සිටින අයට
අනවශ්‍ය තර්ක වලින් වළකින්න. සම්බන්ධතාවයකදී ජයග්‍රහණයට වඩා අවබෝධය වැදගත්. වෘශ්චික ලග්න හිමියන් ගැන සැලකීමේදී වෘශ්චික ලග්න හිමියන්ට මේ මාසයේ රැකියාව, දෛනික වැඩ කටයුතු සහ සෞඛ්‍ය පුරුදු ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. වැඩ ප්‍රමාණය වැඩි විය හැකියි. ඒ නිසා කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න. තරගකාරී ශේෂ්ත්‍රයන්හි සිටින අයට තම හැකියාව පෙන්වීමට අවස්ථාව ලැබිය හැකියි. ණය හෝ අනවශ්‍ය වියදම් තිබේ නම් ඒවා ක්‍රමානුකූලව පාලනය කරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් සාමාන්‍ය ජීවන රටාව, නිින්ද සහ ආහාර ගැන සැලකිලිමත් වීම වැදගත්. වැඩ වැඩි වුණත් ඔබගේ ශරීරයට විවේකය ලබා දෙන්න. ධනු ලග්න හිමියන් ගැන සැලකීමේදී ධනු ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ අධ්‍යාපනයේ ආදරය සහ නිර්මාණශීලීත්වයේ පැත්තෙන් වැදගත්. අලුත් දැනුමක් ලබා ගැනීමට හෝ විභාගයකට සූදානම් වීමට හොඳ අවස්ථාවක්. විදේශ අධ්‍යාපනය හෝ විදේශ සම්බන්ධ කටයුතු ඇති අයට ඉදිරියට යා හැකි මාර්ග විවෘත විය හැකියි. ව්‍යාපාරිකයන්ට නව අදහස් ක්‍රියාත්මක කිරීමට සිතෙන්නට පුළුවන්. ආදර සම්බන්ධතාවලදී පැරණි ගැටලු අවසන් කර අලුත් ආරම්භයක් ගැන සිතීමට පුළුවන්. ඔබේ හැකියාව කුඩා කර නොසිතන්න. මකර ලග්න හිමියන් ගැන සැලකීමේදී මකර ලග්න හිමියන්ට මේ මාසයේ නිවස, පවුල සහ රැකියාව අතර සමබරතාවය ඉතා වැදගත්. රැකියාවේ වගකීම් වැඩි වුණත් පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීම අවශ්‍යයි. නිවසක්, ඉඩමක් හෝ වාහනයක් සම්බන්ධ කටයුත්තක් පිළිබඳව සිතා බලන අයට හොඳින් කරුණු පරීක්ෂා කර තීරණ ගන්න. මුදල් සම්බන්ධයෙන් දිගු කාලීන සැලසුමක් ඇති කර ගැනීම සුදුසුයි. සාර්ථකත්වය කියන්නේ මුදල්ම පමණක් නොවේ, මනසේ සාමයත් වැදගත්. කුම්භ ලග්න හිමියන් ගැන සැලකීමේදී කුම්භ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ sannivedanaye, ගමන් බිමන් සහ අලුත් සම්බන්ධතා ඉතා වැදගත්. නව ව්‍යාපෘතියක්, ඔන්ලයින් බිස්නස් එකක් හෝ සමාජ මාධ්‍ය ආශ්‍රිත කටයුත්තක් ආරම්භ කිරීමට උනන්දුවක් ඇති විය හැකියි. මිතුරන් හරහා ලැබෙන අවස්ථා වැදගත් විය හැක. එහෙත් ඉක්මනින් විශ්වාස කිරීමෙන් වළකින්න. මුදල් සම්බන්ධයෙන් අවදානම් සහිත තීරණ ගැනීමට පෙර හොඳින් සොයා බලන්න. අලුත් මිනිසුන් හමුවන්න, නමුත් විශ්වාසය ලබා දීමට කාලය ගත කරන්න. මීන ලග්න හිමියන් ගැන සැලකීමේදී මීන ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ ආත්ම විශ්වාසය සහ වෘත්තීය වගකීම් සම්බන්ධයෙන් වැදගත්. ශනි මීන රාශියේ ගමන් කරන නිසා වගකීම් සහ ඉවසීම අවශ්‍ය වන අවස්ථා ඇති විය හැකියි. රැකියාවේදී ප්‍රතිඵල ඉක්මනින් නොලැබුණත් ඔබේ උත්සාහය අතහැර නොදමන්න. ව්‍යාපාරිකයන්ට වියදම් පාලනය කරගෙන ඉදිරියට යාම වැදගත්. පෞල් ජීවිතයේදී ඔබගේ අවධානය අවශ්‍ය කෙනෙකු සිටිය හැකියි. ආදරයේදී අවංකව කතා කිරීම ගැටලු බොහොමයක් විසඳා ගැනීමට උපකාරී වේ. මන්දගාමී වුණා කියලා, පරාජය වුණා කියලා අදහස් වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට 2026 සැප්තැම්බර් මාසයේ ලග්න 12ටම විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. මතක තබා ගන්න. මේ සාමාන්‍ය ලග්න පලාපලයක් පමණයි. පුද්ගලයෙකුගේ සම්පූර්ණ ජන්මපත්‍රයක් අනුව ප්‍රතිඵලය වෙනස් විය හැකියි. ඔබගේ ලග්නය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ ඔබට වැදගත් නම් ලයික් කරන්න. තවත් මෙවැනි මාසික ලග්න පලාපල, ග්‍රහමාරු සහ ජ්‍යොතිෂ තොරතුරු දැනගන්න අපගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවතත් හමු වෙමු. ඔබ සැමට සුබදායක අනාගතයක් වේවා.